තෙරුවන් සරණයි. අදත් mindfulness for life නාලිකාව හරහා ඔයාලගේ ජීවිතයට ගොඩාක් වටින කරුණු ටිකක් සාකච්ඡා කරන්න තමයි හදන්නේ. ඉතින් ඉවසීමෙන් වීඩියෝ එක අවසානයේ තෙක් රැඳිලා ඉඳගෙන මේ කරුණු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. පුංචිම පුංචි වෙලාවක් අනිත් සියලුම වැඩ නවත්තලා මේ හඬට ඇහුම්කන් දෙන්න උත්සාහ කරන්න. ඔබේ හිත මදකට සංසුන් වුණු බවක් නිවුණු බවක් ඔබට දැනුණද? සතිමත් බව ගැන කතා කරනකොට මම නිතරම කියපු කාරණාවක් තමයි මේ සිතේ පුරුද්ද තියෙන්නෙම අතීතයට දුවන්නයි අනාගතයට දුවන්නයි. ඉතින් ඕගොල්ලෝ දන්නවා වැළලීලා ගියපු මැරුණු අතීතය සිහි කරොත් අපේ හිතට එන්නෙම දුකයි පසුතැවීමයි කලකිරීමයි විතරයි. ඔයා දිගින් දිගටම අතීතය තුල ජීවත් වෙන්න ගියොත් එහෙම නැත්තම් අතීතයේ සිදුවෙච්ච දේවල් මතක් කර කර මේ වර්තමාන මොහොතත් නැති කරගන්න උත්සාහ කරොත් ඔයා ජීවිතේ විඳලා තියෙන ප්‍රමාණයට වඩා ජීවිතේ විඳවලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයාගේ හිත ඉපදෙච්ච නැති අනාගතයට දුවගෙන ගියොත් ඔයාගේ හිතට එන්නෙම බයයි සැකයයි වගේ ඍණාත්මක සිතුවිලි විතරයි. දැන් ඔයාට තේරෙන්න ඕනේ අපේ මේ හිතේ ස්වභාවය තමයි નિરાයාසයෙන්ම අතීතයටයි අනාගතයටයි ගිහිල්ලා දුක කලකිරීම පසුතැවීම බය සැකය වගේ ඍණාත්මක සිතුවිලි ගොඩකින් අපේ ජීවිතේ පුරවලා දාන එක. ඉතින් මෙන්න මේ ඍණාත්මක සිතුවිලි වලින් අපේ ජීවිතේ පිරෙන්න ගත්තාම අපිට ජීවිතේ විඳින්න අමතක වෙනවා. අපි හැම මොහොතක්ම ජීවිතේ විඳවන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ දේෙන් මිදිලා ජීවිතේ සැබෑවටම විඳින්න තමයි ඔයාලට සතිමත් බව එහෙම නැත්තම් මේ වර්තමාන මොහොත තුල ජීවත් වීමේ වැදගත්කම මේ විදිහට කියලා දෙන්නේ. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අතීතේනොයි අනාගතේනොයි මිදිලා මේ ගෙවන වර්තමාන මොහොත තුල සජීවී මිනිසෙකු විදිහට ජීවත් වෙන්න පුංචිම පුංචි රහසක්. කොටින්ම කිව්වොත් වර්තමානයේ ඔබේ සිහිය පවත්ත ගන්න වර්තමානයට සතිමත් වෙන්න පුංචිම පුංචි රහසක් තමයි අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ. ඔයා ජීවිතේ කොයිතරම් ප්‍රමාණයට සෝබා දහමත් එක්ක සමීප වෙලා ඉන්න කෙනෙක්ද?
ඔයා ජීවිතේ මොනතරම් දුරට සබාධම වින්දනය කරන්න කාලය වෙන් කරලා තියෙනවද? කෙටියෙන් කිව්වොත් ඔයා සබාධමත් එක්ක ඒකාත්මික වෙලාද ඉන්නේ? මම මේ අහුව ප්‍රශ්නවලට ඔබට විවිධාකාරයේ පිළිතුරු තියෙන්න පුළුවන්. හැබැයි මට කියන්න ඕන උනේ සබාධම වින්දනය කරන්න, සබාධමත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වුණු පුද්ගලයාට අතීතයේ පසුතැවීම් වලින් වගේම අනාගතය ගැන හිතනකොට ඇතිවෙන අනියත බියෙනුත් බේරිලා මේ වර්තමානයේ ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා. මං එහෙම කියද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් අතීතයේ අනාගතයේ අමතක කරලා වර්තමාන මේ මොහොතේ සබාධම විඳින්නේ කොහොමද කියලා. ඒක හරිම සරලයි. හැබැයි හරිම ගැඹුරුයි. හිතන්න ඔබ පාරේ යන මොහොතක් කියලා. පාරේ යන වෙලාවේ ඔබට ඇහැට පේන මල් පිපුණු ගස්, පාට පාට කුරුල්ලෝ, ලස්සන සමනල්ලු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පාරේ ඇවිදිනකොට සීතල සුළඟක් ඔබේ ගතේ දැවටෙන විදිහ, එතකොට ඔබට දැනෙන දේ, එහෙම නැත්නම් හිරු රශ්මිය ඔබේ ශරීරයට වදින වෙලාවට ඔබට දැනෙන රස්නය, උෂ්ණ ස්වභාවය, ඔබ පාරේ ඇවිදිනකොට ඔබගේ දෙසවනට ඇහෙන කුරුල්ලෝ කෑ ගහන හඬ, ගස්වල අතු සුළඟට සෙලවෙන හඬ. මෙන්න මේ විදිහට ඔයා යම්කිසි ඉරියව්වක් පවත්වනකොට සබාධමේ සිද්ධ වෙන පුංචි පුංචි වෙනස්කම් ගැන අවධානයෙන් පසු වෙන්න ඔබට පුළුවන් නම් අතීතයට ගිහිල්ලා කලකිරීම පසුතැවීම අරගෙන එන හිත වගේම නූපන් අනාගතයට ගිහිල්ලා බයයි සැකයි අරන් එන හිත මේ අන්ත දෙකටම දුවන්න දෙන්නේ නැතුව වර්තමාන මොහොතේ හරි අපූර්වට කිසිම වෙහසක් නැතුව රඳව ගන්න පුළුවන්කම ඔයාට ලැබෙනවා. හිතන්න ඔයා නිදහසේ තේ එකක් බොන වෙලාව කියලා. අතීත ගැන හිත හිත දුක් වෙනවට වඩා අනාගතය ගැන හිත හිත බය ඇති කර ගන්නවට වඩා තේ එක බොන අවස්ථාවේ අහස දිහා බලන්න. සමහර විට අහස වලාකුළු වලින් තොර නිල් පාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැහි වලාකුළු වලින් පිරීලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෝස පාට, දම් පාට, පාට වලාකුළු පිරීලා තියෙන්නත් පුළුවන්. වේගයෙන් වලාකුළු අහසේ ගමන් කරන වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔබ තේ එක රස විඳින මොහොතේ ඒ මොහොතේ අහසේ සිද්ධ වෙන වෙනස්කම් ඔබට විඳින්න පුළුවන් නම් ඒක හරිම සරල දෙයක් තමයි. ඒ වුණාට ඒ තුල ඔබ ජීවිතේ ඊටාම ගැඹුරු තැනක් ස්පර්ශ කරනවා. හිතන්න ඔබ දවසේ වැඩ කටයුතු සියල්ල නිමා කරලා නිදාගන්න ඔබ ඇඳට ගියපු වෙලාව කියලා. ගොඩාක් වෙලාවට මිනිස්සු වෙන අපි නිදාගන්න ගියාම තමයි කල්පනා කරන්න පටන් ගන්නෙ. ඊයේ වෙච්ච දේවල්, අද උදේ වෙච්ච දේවල්, අද දවල් වෙච්ච දේවල්, අරයා මට බැනපු විදිහ, එයා මාව රවට්ටපු විදිහ, මට දුක හිතුණු විදිහ, මට කේන්ති කියපු විදිහ යන ආදී විදිහට දවස තිස්සේම ඔබ මිනිස්සුත් එක්ක සමාජෙත් එක්ක හැලහැප්පීම් ඇති කරගත්ත විදිහ, ඔබට දුක පසුතැවීම් කලකිරීම ඇති වෙච්ච විදිහ, මේ හැම දෙයක්ම ඔබේ සිත තුළ දෝංකාර දෙන්න පටන් ගන්නෙ ඔබ නිදා ගන්න ගියාම. ඒ වගේම තමයි තාමත් උදා වෙලා නැති හෙට දවස ගැන අනේ හෙට මට අර වැඩේ කරගන්න පුළුවන් වෙයිද දන්නේ. හෙට එයා මේ ගැන ඇහුවාම මට මොනවා කියයිද දන්නේ. අනේ හෙට උදේට මට අර වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයිද දන්නේ. මෙන්න මේ විදිහට අනාගතය ගැන හිත හිත බය වෙනවා. හොඳට හිතලා බලන්න ඔබත් මේ වගේද කියලා. නිදා ගන්න ඔබ ඇඳට ගියාම ඔබේ හිත ඔබට නිදහසේ නිදා ගන්න අවස්ථාව උදා කරලා දෙන්නේ නැහැ. අතීතයටයි අනාගතයටයි මාරුවට දුව ඔයාගේ හිතේ ඍණාත්මක සිතුවිලි ගොඩාක් ඇති කරලා නින්දත් ඔයාට දුරස් කරලා දානවා. ඉතින් අන්න ඒ වෙලාවට ඊටාම සුවදායි නින්දකට යන්න මේ රහස
ඔයාට ගොඩාක් වැදගත් වෙයි. නිදාගන්න ඔයා ඇඳට ගිහාම බොහොම නිහඬව ඔබේ දෑස් පියාගන්න. දෑස් පියාගෙන ඔබ ඔබේ කන ඔබේ ශරීරය අවදි කරන්න. ඔබගේ කන අවදි කරාට පස්සේ ඔබට ඇහෙයි දවල් කාලයට වඩා වෙනස් කුරුළු නාද, පොඩි පොඩි කෘමීන්ගේ සද්ද. ඔබ කන අවදි කරගෙන සොබාදහම විඳින්න. එකිනෙකට වෙනස්ව ඇහෙන සතුන්ගේ මිහිරි නාදවලට අවධානය යොමු කරන්න. ඔබේ කාමරයේ තියෙන ජනේලය හරහා හමාගෙන එන සිහිල් සුළං රැල් ඔබේ ගත දැවටෙන විදිහ හිතන්න. එහෙමත් නැත්නම් කාමරයේ උෂ්ණත්වය වැඩි නම් ඔබේ ශරීරයේ දහඩිය දාන විදිය, ශරීරය පෙළෙන විදිය ඒ ගැනට අවධානය යොමු කරන්න. සතුට සැප විතරක්ම නෙවෙයි දුක වේදනාව ඒ දේවල් දිහත් උපේක්ෂාවෙන් මැදහත් සිතින් බලන්න පුරුදු වෙන්න. ඔබ සෑම දවසකම නිින්දට ගියාම දැස් පියාගෙන මේ විදිහට සොබාදහමට අවධානය යොමු කරන්න. ඉතින් ඔබට පුළුවන් වුණොත් පුංචි පියවරකින් ආරම්භ කරලා එදිනෙදා ජීවිතේ ඔබ පවත්වන හැම ඉරියව්වකදීම ඔබ කරන හැම ක්‍රියාකාරකමක් අතරතුරේම අතීතයට දුවන හිතයි අනාගතයට දුවන හිතයි මදකට නතර කරලා මේ සුන්දර සොබාදහම විඳින්න ඔබේ සිරුර, ඔබේ කන, ඔබේ ඇස මේ සොබාදහමේ තියෙන සුවඳවත් බව විඳින්න ඔබේ නාසය අවදි කරන්න ඔබට පුළුවන් නම් ඔබත් නොදැනීම ඔබේ හිත වර්තමාන මොහොත තුල සජීවී වේවි. අන්න එදාට ඔබට පුළුවන් වෙයි සජීවී පණ ගැහෙන මිනිස්සෙක් විදියට ජීවිතේ විඳින්න. ඉතින් අත්හදා බලන්න මේ පුංචි ක්‍රියාකාරකම මේ පුංචි කාරණාව ඔබේ ජීවිතයට එකතු කරගෙන බලන්න. සැබෑ වෙනසක් ඔබට අත්විඳින්න පුළුවන් වේවි. සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන්න. ඔබට සතිමත් දවසක් වේවා.